ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් මෙල් බෙඩ් ගිණුමක් හරියට හදාගන්න කොහොමද කියලා අද අපි කතා කරමු. මුලින්ම ඔයාලා කැමති බ්‍රවුසර් එකකට ගිහින් මෙල් බෙඩ් කියලා සර්ච් කරගන්න ඕනේ. මම මෙතනදී Chrome browser එකට ගිහින් මෙල් බෙඩ් කියලා සර්ච් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම මෙල් බෙඩ් සයිට් එක එනවා. ඔයාලා ඒ සයිට් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔයාලා ටික වෙලාවක් ඉන්න ඕනේ මේ සයිට් එක ලෝඩ් වෙනකන්. සයිට් එක ලෝඩ් වුණාට පස්සේ උඩින් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා මෙල් බෙඩ් app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා ටික වෙලාවක් ඉඳියටත් පස්සේ මේ වගේ නොටිෆිකේෂන් එකක් ආවේ නැත්තම් ඔයාලා කෙලින්ම සයිට් එක යටටම යන්න. දැන් ඔයාලට බලාගන්න පුළුවන් Android iOS කියලා බටන් දෙකක් තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ වර්ගය අනුව ඔයාලා app එක download කරන් install කරගන්න. app එක open කරගත්තට පස්සේ ඔයාලට උඩින් බලාගන්න පුළුවන් register එකට බටන් එකක් තියෙනවා. ඔයාලා ඒ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඔයාලට එතකොට බලාගන්න පුළුවන් මේ වගේ register වෙන්න option ගොඩක් තියෙනවා. මෙතෙන්දී ඔයා by phone කියන එක register වෙන්න. මොකද යාළුවනේ ඔයාගේ ෆෝන් නම්බර් එකෙන් තමයි එතකොට ඔයා register වෙන්න තියෙන්නේ. ඒක ගොඩක් ආරක්ෂිත මෙතඩ් එකක්. මොකද ඔයාගේ මොන දේ නැතුණත් ඔයාගේ ෆෝන් නම්බර් එක නැති වෙන්නේ නැහනේ. නැතුණත් ආපහු ඔයාට ආකේඩ් එකට ගිහින් ෆෝන් නම්බර් එක ගන්න පුළුවන්. හරි යාළුවනේ හින්දා අපි මේ by phone නම්බර් කියන එක register වෙමු. මුලින්ම ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට enter කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක enter කරගන්නවා. ඊළඟට ඔයාලට ප්‍රොමෝ කෝඩ් කියලා එකක් බලා ගන්න පුළුවන්. මේකට ඔයා කැපිටල් වලින් SLND කියලා ටයිප් කරගන්න. මේ විදිහට ඔයා ප්‍රොමෝ කෝඩ් එක එන්ටර් කරගත්තාම ඔයා දාන පළවෙනි ඩිපොසිට් එක ඩබල් වෙනවා යාළුවනේ. ඒ කියන්නේ රුපියල් 5000ක් දැම්මොත් ඔයා account එකට රුපියල් 10000ක් වැටෙනවා. හරි යාළුවනේ ඔයා මේ විදිහට ප්‍රොමෝ කෝඩ් එකත් එන්ටර් කරගෙන යට එක ටික් එකක් දාගෙන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි වෙරිෆිකේෂන් එකක් මෙතෙන්ට එනවා. මේක ගොඩක් සරල වෙරිෆිකේෂන් එකක්. යට තියෙන බටන් එකෙන් මේ ෆුට්බෝල් මේ රවුම් ළඟට තියලා අතරපු ගම මේ වෙරිෆිකේෂන් එක හරියනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රවුමක් කරලා send code කියලා එකක් වැටෙනවා. ඔයාලා මේ send code කියන එක උඩ ක්ලික් කරන්න. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් confirm code කියලා තියෙනවා. ඔයාගේ ෆෝන් නම්බර් එකට තමයි යාළුවනේ කෝඩ් එක එන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ ඔටෝම මේ කෝඩ් එක මෙතෙන්ට ආවා. දැන් ඔයාලා මෙතන active button එක ක්ලික් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ user name එක සහ password එක මෙතන මෙයාලා පෙන්නනවා. ඒ වගේ තමයි ඔයාට මෙසේජ් එකක් විදියටත් මේ මෙල් බෙඩ් එකෙන් ඔයාගේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඇවිල්ලා තියෙනවා. කාට හරි මෙහෙම ඔටෝම කෝඩ් එක මෙතෙන්ට ආවේ නැත්නම් ඔයාලගේ මෙසේජ් ඇප් එකට ගිහින් කෝඩ් එක බලලා මෙතෙන් ටයිප් කරලා ඇක්ටිව් බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාගේ account එක සාර්ථකව හැදෙනවා. හරියල්නේ ඔයා සාර්ථකව ඔයාගේ මෙල් බෙඩ් ගිණුම දැන් හදාගෙන ඉවරයි. තව දෙයක් ඔයාලට හදාගන්න තියෙනවා. ඒකට ඔයා මුලින්ම මෙනු ක්ලික් කරන්න. මෙනු ක්ලික් කරාට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් ඔයාගේ ID එක පෙන්නනවා. ඔයා ඒ ID එක උඩ ක්ලික් කරන්න. ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් කහපාට පැන්සලක ලකුණක් තියෙනවා. ඔයා ඒ කහපාට පැන්සලක ලකුණ ක්ලික් කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ විස්තර මෙතෙන්ට එන්ටර් කරන්න තියෙනවා. මේකට යාළුවනේ ඔයාලගේ ID එකේ තියෙන විස්තරම එන්ටර් කරගන්න. මේ ටික එන්ටර් කරන්න යාළුවනේ ඔයාගේ account එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ ID එක පෙන්නලා මේ account එක නැවත රිකවර් කරගන්න පුළුවන්. එහෙනම් මතක ඇතුව ඔයාලා අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඔයාගේ ID එකේ විස්තරات දෙන්න. මතක ඇතුව මතක තියාගන්න මෙතන මුලින්ම අහලා තියෙන්නේ ඔයාගේ සර්නේම් එක පස්සේ තමයි ෆස්ට් නේම් එක අහලා තියෙන්නේ. හරියන්නේ මෙතන මම විස්තර ඔක්කොම පුරවන්න යන්නේ නැහැ. ඔයාලා මෙතන ඔක්කොම විස්තර ටික පුරවලා මෙතන සේව් බටන් එක ක්ලික් කරන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් විශ්වාසවන්තව ඩිපොසිට් එකක් දාගන්න කොහොමද කියලා. ඒකට යාළුවනේ මුලින්ම ඔයාලා උඩින් බලා ගන්න පුළුවන් ඩිපොසිට් බටන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ගොඩක් මෙතඩ් තියෙනවා යාළුවනේ මේකට ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ 1xbet එකේ වගේම ඔයාලට ඒජන්ට්ලා හරහාත් මේක ඩිපොසිට් කරන්න පුළුවන්. මෙල්බෙට් එකෙන්ම රෙකමන්ඩ් කරපු ලංකාවේ ඒජන්ට්ලා ගොඩක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ හරහා ලේසියෙම WhatsApp හරහා ඩිපොසිට් එකක් වගේම withdrawal එකකුත් ගන්න පුළුවන්. හරියන්නේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා like එකකුත් දාලා යන්න. සුබ දවසක් හැමෝටම.